හරි ආගන්න. දැන් මේ පොඩි කැලලක් කියලා දෙනවා දන්නේ. මේ කියන්න හදන්නේ අපි විද්‍යුත් විච්ඡේදනයේ පාඩමේ විද්‍යුත් රසායනික කෝෂයක් හදලා ඒ විද්‍යුත් රසායනික කෝෂයේ ප්‍රතික්‍රියා ලියද්දී අපි මොනවද දැනගන්න ඕන කියන එක. හරිද? විද්‍යුත් රසායනික කෝෂයේ ප්‍රතික්‍රියා ලියද්දී ඉස්සෙල්ලම උදාහරණයකට කියලා දෙන්න. පොඩි කේස් එකක් තියෙන්නේ. 10 වසරේ කෙමිස්ට්‍රි බැරි නම් මේක බෑ. ඒකින්ද ඒ ටික දැනන් ඉන්න වෙනවා. ඒක දන්නේ නැතුව මේක කරන්න ටිකක් අමාරුයි. හරි දෙකින් 10 වසරේ කෙමිස්ට්‍රි ටික ඇවිල්ලා ඔයගලන්ගේ O level syllabus එකේ තියෙන අර කෙමිස්ට්‍රි වල ෆවුන්ඩේෂන් එක තමයි 10 වසරේ දාන කෙමිස්ට්‍රි පාඩම් ටික. ඒ ටික නැත්තම් ඔයගලන්ට ඇවිල්ලා රසායනික ගණනය වගේ දේවල් කරන්න බෑ. විද්‍යුත් විච්ඡේදනයේ මේ වගේ ප්‍රතික්‍රියා ටික ලියන්න බෑ. හරි? ඒකින්ද ඒ ටික හොඳට දැනුමක් තියෙන්න ඕනේ. ඒකෙද එහෙම දැනුමක් තියෙනවා කියලා හිතන කෙනෙක්ට මේක ලියන විදිය අවුලක් තියෙනවා නම් දැන් බලා ගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලාම ගමු උදාහරණයකට සින්කුයි කොපයි. සින්ක් තහඩුවකුයි කොපර් තහඩුවකුයි දාලා තනුක H2SO4 තනුක සල්ෆියුරික් ද්‍රාවණයක් තුල තනුක H2SO4 මේකට ඩිල් කියලා දානවා ඩයලූටඩ් කියලා කියන්නේ නැත්නම් තනුක කියලා සිංහලෙන් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කොහොමද අවුලක් නැහැ. මෙහෙම දාලා සින්ක් කෑල්ලකුයි කොපර් කෑල්ලකුයි දාලා මෙන්න මේක විද්‍යුත් විච්ඡේදනය කරාම මේ විද්‍යුත් රසායනික කෝෂයක් මේකට මෙන්න මෙතන බල්බයක් හරි නැත්නම් ඇමීටරයක් හරි සෙට් කරොත් එහෙම මේකේ පාඨාංකය දිස් වෙනවා. කොයි පැත්තටද දිස් වෙන්නේ? ඒකට අපි දැනගන්න ඕනේ ධාරාව කොටද යන්නේ කියලා. මේකේ තියෙන ප්‍රතික්‍රියා ಜಾති දෙකක්. ඒ තමයි අර්ධ ප්‍රතික්‍රියා දෙකකුයි තුලිත අයනික ප්‍රතික්‍රියාවකුයි. ඔන්න ඔය ටික ලියන විදිහ කියලා දෙන්න හදන්නේ බලාගන්න. සිම්පල් කේස් එකක් බම් මේක නැතිනම්. හරි. ඉස්සෙල්ලා මෙහෙම එකක් දුන්නාම දැනගන්න ඕනේ පළවෙනිම කතන්දරය තමයි. හරිද? පළවෙනිම කතන්දරය තමයි මේ දෙන්නගේ ධන අග්‍රය කවුද ඍණ අග්‍රය කවුද කියලා හොයාගන්න ඕනේ. පොඩි සීන් එකක් තියෙන්නේ. හරිද? ධන අග්‍රය කවුද ඍණ අග්‍රය කවුද කියලා හොයාගන්න සක්‍රියතා ශ්‍රේණිය දැනන් ඉන්න ඕනේ. හරිද? ඒක නැතුව ඒක කරන්න බෑ. හරිද? සක්‍රියතා ශ්‍රේණිය දැනන් ඉන්න. මම සක්‍රියතා ශ්‍රේණිය ලියන්නම් මෙන්න මෙතන නිකන්. හරිද? හරි. සක්‍රියතා ශ්‍රේණිය අනිවාර්යෙන් දැනගෙන ඕනේ මේක නැතුව මේක කරන්න බෑ. මෙහෙම තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකක හරිද? ධන අග්‍රය ඍණ අග්‍රය හොයාගන්න ලේසිම විදිය තමයි සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණියේ දෙකක් ගත්තාම ඒ දෙකේ උඩින් ඉන්න එක්කෙනා ඍණ යටින් ඉන්න එක්කෙනා ධන. ඕක තමයි කතන්දරේ. හරිද? අපි ගමු මෙන්න මේකේ සින්කුයි කොපයි. හරිද? අපි ගමු මෙන්න මේකේ සින්ක් ඉන්නවා කොපර් ඉන්නවා. මේ දෙන ගත්තාම සින්ක් ඉන්නවා කොපර් ඉන්නවා. ඒ දෙන්නගේ උඩ ඉන්න එක්කෙනා සින්ක්. ඒ කියන්නේ සින්ක් ඍණ කොපර් ධන. අපි වෙන දෙකක් ගත්තොත් මේ උදාහරණයකට දැන් මේකට අදාළ වෙන්නේ නිකන් කියන්නේ. හරිද? වෙන දෙකක් ගත්තොත් මේ උදාහරණයකට අපි ගමු වෙන දෙකක්. අපි ගමු මෙතන තියෙන නිකන් සින්කුයි යකඩයි වගේ දෙකක්. සින්කුයි යකඩයි වගේ දෙකක් ගත්තොත් එහෙම ඒකේ සින්ක් උඩ ඉන්නේ. එතකොට සින්ක් ඍණ යකඩ ධන. ඒකත් කලින් වගේම අදහසක් නෙන්නේ. අපි ඒකින්ද එහෙම නැතුව වෙන දෙකක් ගමු. අපි ගමු ඇලුමිනියම් යකඩයි ගමු. නිකන් උදාහරණයක් ඈ. එහෙම ගත්තාම ඇලුමිනියම් උඩ ඉන්නේ යකඩ ඉන්නේ යට. එහෙනම් ඇලුමිනියම් ඍණ යකඩ ධන. අන්න ඒ වගේ දෙන්නෙක් ගත්තාම තෝරලා දෙන්නෙක්ව ගත්තාම ඒ තෝරගන්න දෙන්නගේ උඩ එක ඍණ යට එක ධන. ඕක තමයි කතන්දරේ. හරි. මේක නිකන් ආතල් එකට කරලා පෙන්නුවේ. ඕක දන්නේ නැතුව අපිට මේකේ ධන ඍණ හොයාගන්න බෑ. දැන් එහෙනම් මෙන්න මේකෙන් අපි හොයාගත්තා. මේක අපි හොයාගත්තා. සින් කියන එක්කෙනා තමයි ඍණ එක්කෙනා, කොපර් කියන එක්කෙනා ධන එක්කෙනා. ඔන්න කතන්දරේ ඉවරයි. දැන් මේ සක්‍රියතා ශ්‍රේණිය අපි පොඩ්ඩක් පැත්තකට දාලා මෙතෙන්ට එනවා. හරි. හරි. දැන් මේක තර්ක කිරීමක් එක තමයි යන්නේ. අපි හොඳට තර්ක කරන්න ඕනේ. හරිද? තර්ක කරන්නේ නැතුව සයන්ස් කියන එක කරන්න බෑ. ඒක බොරු වැඩක්. හරි? ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. තර්ක කරන්න බැරි නම් මේක කරන්න සෑහෙන අමාරුයි. හරි?
දැන් මේක හිතන විදිය කියලා දෙන්නම්. හිතන්න පටන් ගන්න ඕනේ මෙහෙම. ඒ තමයි හිතන්න ඕනේ ඉස්සෙල්ලම. හරිද? සින්ක් රින නම් ඇයි එයා රින වෙන්නේ? ප්‍රශ්නයක්. ඇයි සින්ක් රින වෙන්නේ? මං කොහොමද දන්නේ? ආගන්න. සින්ක් රින වෙන්නේ ආගන්න උදට. සින්ක් රින වෙන්නේ සින්ක්ගේ සින්ක් කෑල්ල ඇතුලේ ඉලෙක්ට්‍රෝන පිරෙන හින්දා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන රින ආරෝපිතයි. අන්න ඒක හින්දා තමයි ඉලෙක්ට්‍රෝන රින හින්දා තමයි ඒක රින වෙන්නේ සින්ක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන පිරෙන හින්දා. එහෙනම් අපි දැනගන්න ඕනේ එහෙනම් මේ සින්ක් කෑල්ල ඇතුලේ මේ තියෙන සින්ක් කෑල්ල නම් ඕක ASCII ඉන්න Zn පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන එළියට දානවා. අන්න එහෙම සින්ක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන එළියට දානවා. එහෙම ඉලෙක්ට්‍රෝන එළියට දැම්මට පස්සේ මේ Zn කියන පරමාණුව නැහැ. එතන තියෙන උඩ Zn ධන 2 කියන අයනය. හරිද? Zn ධන 2 කියන අයනය. හරිද? පිට කරාට පස්සේ. හරි. එහෙනම් හරිද? සින්ක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන මේකට දානවා. දැන් එහෙනම් ඊළඟට දැනන් ඉන්න ඕන එක තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීමට කියන ලස්සන වචනේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන පිට කිරීමට කියන්නේ අපි ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන අග්‍රේ නම ඇනෝඩය. ඔක්සිකරණය වෙන අග්‍රේ නම ඇනෝඩය. ඔන්න ඔහොමයි අපි තර්ක කරලා ඒක ගොඩනගන්නේ. එතකොට කෙනෙක් දැනන් ඉන්න ඕනේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමට කියන්නේ ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන අග්‍රේ නම ඇනෝඩය. ඔක දැනන් ඉන්න ඕනේ. ඒක දන්නේ නැතුව කරන්න බෑ. ඒකද සාමාන්‍යයෙන් මම ඒක කලින් කියලා දෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන අග්‍රේ නම ඇනෝඩය. එහෙමයි මෙයා ඇනෝඩය වෙන්නේ. නැතුව රින හින්දා ඇනෝඩය වෙනවා කියලා එකක් නැහැ. සමහර අය උගන්වනවා රින ඇනෝඩ ධන කැතෝඩ ඒක වැරදි. එහෙම එකක් නැහැ. ඔක මාරු වෙනවා. ඒතකොට විද්‍යුත් රසායනික කෝෂයකදී ඕමයි විද්‍යුත් විච්ඡේදනයේදී ඔක අනිත් පැත්තට හැරෙනවා. එහෙම ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි නිකන් අර කටපාඩම් කරා වගේ කේස් එකක්. මේ තියරි දැනගත්තාම ඔය අනම්මනම් දේවල් කිසිම දෙයක් අදාළ නැහැ. හරියට අපිට පුළුවන් ඇනෝඩ් එක කවුද කැතෝඩ් එක කවුද කියලා ලියන්න. හරි. දැන් එහෙනම් මෙන්න මෙහෙම අපි දැනගත්තා මෙයා තමයි ඍණ අග්‍රය. ඒතන වෙන්නේ ඔක්සිකරණය. ඒකයි මෙතන ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එයාගේ නම ඇනෝඩය. හරි. දැන් ඉස්සරහට යනවා. ලස්සට යනවා අපි ඉස්සරහට. ඔන්න බලාගන්න. හරි. බලගන්න. දැන් ඊට පස්සේ අපි දැනන් ඉන්න ඕනේ ලියන්න ඕන එක තමයි මෙන්න මේ තනුක H2SO4 වල විඝටන ප්‍රතික්‍රියාව. අපි ඒක ලියලෙමු. තනුක H2SO4 වල විඝටන ප්‍රතික්‍රියාව. මෙන්න මෙතන තියෙන තනුක H2SO4 වල විඝටනය. තනුකයි කිව්වහම H2SO4ත් ඉන්නවා වතුරත් ඉන්නවා. ඒක මතක තියාගන්න ඕනේ. තනුකයි කිව්වහම H2SO4ත් ඉන්නවා වතුරත් ඉන්නවා. දෙන්නම ඉන්නවා. හරිද? දෙන්නම ඉන්නවා. හරි. මම ලියනවා මෙහෙම එකකින්ද මෙතන H2SO4 හි විඝටනය. විඝටනය කියන්නේ මෙයා කැඩෙනවා. හරි. තනුක H2SO4 නේ. තනුක H2SO4 හි විඝටනය. තනුකයි කියවම H2SO4ත් ඉන්නවා වතුරත් ඉන්නවා. H2SO4 AQ මෙයා කැඩෙනවා H+AQ වලටයි SO4 2 AQ වලටයි. ආපහු මෙයා තනුක හින්දා මල් ලියනවා මෙහෙම මේකේ වතුරත් ඉන්නවා. වතුර ඉන්නවා කියන්නේ H2O liquid ඉන්නවා. H2O කැඩෙනවා H+AQ වලටයි OH AQ වලටයි. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ දේ තමයි එහෙනම් මේක ඇතුලේ මේ ඔක්කොම කැඩිච්ච කට්ටිය ඉන්නවා. මල්ලිනවා කැඩිච්ච කට්ටිය ඔක්කොම අල්ලා. කවුද මේක අස්සේ ඉන්නවා? H+ ඉන්නවා. හරිද? H2SO4 ගෙන් හම්බෙන්නේ H+, ජලයෙන් හම්බෙන්නේ H+, ඒකෙන් අමුතුවෙන් H+, කියලා දාන්න ඕනේ. නිකන් දාලා පෙන්නනවා H+ ලා ඉන්නවා. SO4 2- ලා ඉන්නවා. ආපහු OH- ලා ඉන්නවා. හරි. ඔන්න මේක ඇතුලේ ඉන්න කට්ටිය. අපි මේක ඇතුලේ මේගොල්ලෝ ඉන්නවා කියලා දැනගත්තාම වැඩේ හරි. හරි. මේක ඉස්සෙල්ලා විඝටනය කරන්න ඕනේ. විඝටනය කරන්න නැතුව ඕක කරන්න බෑ.
හරි. ඊට පස්සේ මෙන්න මෙතන වෙච්ච සිද්ධිය අපි ලියන්න ඕනේ. මෙතන වෙච්ච සිද්ධිය අපි ලියන්න ඕනේ. මේ මෙතන වෙච්ච සිද්ධිය. මොකද්ද මෙතන වෙච්ච සිද්ධිය? මෙන්න මේක. මොකද්ද මේක? මේ තමයි මෙන්න මේ සින්ක් කියන කෑල්ල ඇතුලේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය ඇතුලේ වෙච්ච සිද්ධිය. සින්ක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා Zn ධන දෙක අයනය හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සිකරණය. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ ඔක්සිකරණය කියන අග්‍රය සිද්ධ වෙන්නේ ඔන්න ඕක. මම ඒකද ලස්සනට එක ලියනවා මෙන්න මෙහෙම. මම ලස්සනට එක ලියනවා මෙන්න මෙහෙම එකකින්ද. හරිද? මම ලියනවා මෙහෙම. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව භාගයයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව නැත්තම් බය නැතුව කියන්න පුළුවන් ඇනෝඩ ප්‍රතික්‍රියාව නැත්තම් ඇනෝඩ ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ Zn පරමාණුව Zn ඝනය ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා හදනවා Zn ධන දෙක අයනය. ඕක තමයි ප්‍රතික්‍රියාව. මේකෙන් දැනගන්න ඕනේ තව පොඩි තීර කැලක් තියෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතේ හින්දා අපි කවදාවත් මේම ඉලෙක්ට්‍රෝන ඍණ කියලා මෙහෙම ලියන්නේ කැතයි. කැතින්ද කේස් එක. ඒද මේක සමාන කිරීමක් වගේ මෙන්න මේ ඊතල එනකම් මෙන්න මේක මේකෙන් එහා පැත්තට අරගෙන යනවා. මෙන්න මේක මේකෙන් එහා පැත්තට අරගෙන යනවා. මේම අරන් යනවා. සමාන කිරීමෙන් එහා පැත්තට අරගෙන ගියාම මේකට ඍණ වෙච්ච එක මෙතනදී ධන බවට පත් වෙනවා. හරිද? ඔන්න කතාව. මේක තමයි එහෙනම් පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව. ඕක තමයි එහෙනම් පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව. ඕක තමයි එහෙනම් පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව ඔන්න අපි ලියාගත්තා. වැඩේ හරිය. හරි. ඊට පස්සේ හිතන්න ඕන දෙයක් තියෙනවා. සා සිද්ධ වෙන දෙයක් තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන පිට කිරීම ප්‍රතික්‍රියාව ඉවරයි. ඊළඟට බලන්න මෙතන මෙහෙම එකක් එනවා. H+ ඉන්නවනේ. SO4 2- උත් ඉන්නවා, OH උත් ඉන්නවා. මෙන්න මේ මුන් දෙන්න ලං කරන්න ලොකු කරන්න. හරිද? ටොම්බ සයිස් කරනවා. හරි. මෙන්න මේ දෙන්න SO4 2- OH- කියන්නේ ඒගොල්ලන්ගේ දැනටමත් මයිනස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ගත්තොත් ඒගොල්ලෝ තවත් ඍණ වෙනවා. ඒගොල්ලන්ට ඕනේ ඍණ වෙන්න නෙමෙයිනේ. ඒගොල්ලන්ට ඕනේ උදාසීන වෙන්න. උදාසීන වෙනවා කියන්නේ නිකන් ඍණ ගතිය අඩු කරගන්න ඕනේ. එහෙනම් ඒගොල්ලන්ට ඕනේ ඉලෙක්ට්‍රෝන පිට කරන කේස් එකක්. ඉලෙක්ට්‍රෝන ලබාගෙන කවදාවත් මේ දෙන්නට උදාසීන වෙන්න බෑ. එහෙනම් උන් දෙන්න අපිට අදාළ නැහැ කියලා තේරෙනවා. මේ H+ ඉන්නේ මෙතන ආතල් එකේ ඉන්නවනේ. H+ට අන්න එයාට හැකියාව තියෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න. මොකද එයා ප්ලස් කියලා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන මදි. දැන් මේ ඍණ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන මේ H+ට පුළුවන් උදාසීන වෙන්න. ඔන්නෝම උදාසීන වෙන්න අහගන්න. මෙතන පොඩි ලස්සන කතාවක් තියෙනවා. මෙන්න මේ උදාසීන වෙන්න හිතාගෙන H+ යනවා මෙතෙන්ට. H+ යනවා මෙතෙන්ට. H+ මෙතෙන්ට ගියාට එයාට මෙතනින් ඉලෙක්ට්‍රෝන ගන්න බෑ. ඒකට හේතුව තමයි මොකද මෙතන දිගටම ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එහෙම පිරෙනකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. ප්‍රෙෂර් එක සම්බන්ධ කතාවක්. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පිරෙනකොට ඒ පැත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රෙෂර් එක වැඩි හින්දා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට දානවා. ඒකද මෙන්න මේ පිරෙන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේක දිගේ මේ පැත්තට යනවා. මේ පැත්තට යනවා. මේක දිගේ මේ පැත්තට යනවා. ඔන්න කතාව. ඉලෙක්ට්‍රෝන මෙහෙම පිරීලා මේ පැත්තට යනවා. දැන් හයිඩ්‍රජන් මෙතෙන්ට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගන්න හිටියට හයිඩ්‍රජන් මෙතෙන්ට ඇවිල්ලා මොකක්ද හයිඩ්‍රජන් උනේ? හයිඩ්‍රජන් මෙතෙන්ට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගන්න හිටියට හයිඩ්‍රජන්ට මෙතනින් ඉලෙක්ට්‍රෝන ගන්න බෑ. මෙයා මෙතෙන්ට එනකොටම ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තෙන් එහා පැත්තට යනවා. අර පොඩි කාලේ ගස් වටේ අල්ලන සෙල්ලම් කරනවා වගේ. එකෙක් දුවනවා, අපි ඌගේ පස්සේ දුවගෙන යනවා. ඌත් ගහ වටේ යනවා, අපිත් ගහ වටේ යනවා. දිගටම නිකන් අර වෙසක් කලාපේ අර මොනවාද වෙසක් නේ පොසොන් එකට අර මිහින්තලේ වටේ 30යි මුවයි දුවනවා හදලා තින්නේ. වෙසක් කූඩු වගේ. හරිද? අන්න ඒ වගේ නිකන් අර මුවා දුවනවා පිටිපස්සෙන් 30 යනවා. ඒ වගේ නිකන් අර වෙසක් කූඩු හදලා තිනවා වගේ. හරිද? අරු මේ පැත්තෙන් දුවනවා මම උගේ පස්සෙන් පන්නනවා. කවදාවත් අල්ල ගන්න හම්බෙන්නේ නැහැ.
සමහරලාට අයියෙන් දුවගෙන දුවගෙන මගේ පිටිපස්සෙන් එනවා. වටයක් නේ රවුමක් එක කරකින්. හරිද? අන්න ඒ වගේ මේ වෙසක් කලාප වලගේ ඔය තැන්වල ඔය කතන්දර වෙනවා. අර ඇත්තටම මම දැකලා තියෙන දේවල් හරිද? අර මීන්තලේ හදලා හරියට දෙපැත්තට දාලා ලස්සනට දැන් මුවා දුවනවා. තිස්ස පිටිපස්සෙන් එනවා. දැන් ඔය රෝද දෙකක තමයි හදලා තියෙන්නේ. සාමාන්‍ය බයිසිකල් රිම් වගේ වරගෙන තමයි හදන්නේ. දැන් සාමාන්‍යයෙන් රිම් දෙකේම කෝණික ප්‍රවේගය සමාන වෙන්න ඕනේ. නැත්නම් අවුලක් යනවා. හරිද? මුවා යනවා තිස්ස පිටිපස්සෙන් පන්නවම තිස්ස ඉන්න එක රෝදයක මුවා ඉන්න තව රෝදයක දැන් ඔහම යනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කෝණික ප්‍රවේගය කියන එක වෙනස් වුණොත් එimhe රෝද දෙකේ. ටික වෙලාවක් යද්දී මුවා දුවගෙන ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා තිස්සක පස්සෙන් එනවා. හරිද? ඕක වෙනස් වෙනවා. හරිද? ඔකින්ද සයන්ස් කියන එක තොරණක් ගැහුවත් හරිද? වෙසක් කූඩුවක් හැදුවත් හරිද? සෑහෙන වැදගත් දෙයක් නැත්නම් සම්පූර්ණ ඉතිහාසය වෙනස් වෙන කතාවක් ඕක. හරිද? ඒකින්ද මත තියාගන්න එම් දුවගෙන යද්දී අපිත් එක පස්සෙන් පනලා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අපි අල්ලන සෙල්ලම් කරද්දී පොඩි කාලේ දුවගෙන යනකොට හරිද? ගහක් වගේ එකක් වටේ දුවනවනම් අපි කරන්නේ ටක් ගාලා නතර වෙලා අනිත් පැත්තෙන් එනවා. ඒක ටක් ගාලා අරුව මූණට මූණ ෆේස් ටු ෆේස් හම්බ වෙනවා. ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. ඔය සිද්ධිය තමයි මෙන්න මේ වෙලාවේ මෙයාටත් කරන්න තියෙන්නේ. හරිද? ඇත්තටම නිකන් මේ හයිඩ්‍රජන්ට මෙතෙන්ට යන හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා නම් හයිඩ්‍රජන්ට කරන්න තියෙන්නේ එයා පැත්තට යන එක. එතන මේකට මේ කිව්වොත් එහෙම හයිඩ්‍රජන් දාසම්මට හම්බුණ අපාරේ කඩේක ඉන්නවා. හරිද? ඔළුව අත ගහගෙන හරිද? ලොකු ප්‍රශ්නයක් වෙලා අඬ ඉන්නවා. හරිද? මම මාරි බිස්කට් එකක් ගන්න කඩේට ගිහලා හිටියේ. මගලා දේව පොඩි පිහියක් මම ඒ පිහිය මෙහෙම කඩේ මේක උඩින් තියලා මුදලාලිට ගිහුවා මාරි බිස්කට් එකක් දෙන්න. හරිද? මුදලාලි මට මාරි බිස්කට් එකක් දුන්නා. මම නිකන් එන පොර වගේ දැන් කඩේ ඉඳන් මාරි බිස්කට් එක කනවා. මම දැකමු අඩාරිනා මං ගිහලා මල්ලි මොකක් ප්‍රශ්නේ? මුගිනා මෙහෙමයි මචං මම මේ පැත්තට යන හැමදාම ඉලෙක්ට්‍රෝනයක් ගන්න ගියාට වැඩක් නැහැ. මම මේ පැත්තට ගිහ ඉලෙක්ට්‍රෝනේ ගන්න යනකොට ඉලෙක්ට්‍රෝනේ එහා පැත්තෙන් අනිත් පැත්තට එනවා කියලා. මං උඩ මටක් ගාලා මතක් වුණා පොඩි කාලේ අර අල්ලන සෙල්ලම් කරපු සිද්ධිය. මම උඩ කිව්වා බය වෙන්න එපා. ඉලෙක්ට්‍රෝනේ මේ පැත්තෙන් ඒ පැත්තට යනවා නම් ඔයා මෙතෙන්ට ගිහලා තේරුමක් නැහැ. එයා වටේ ගිහලා එනකොට ඔයා ටක් ගාලා ඩුම් ගාලා මෙන්න මේ හරියට යන්න. ඔයා මෙන්න මේ හරියට ගිහලා හිටියා නම් ඔයාට පුළුවන් එතනින් එන ඉලෙක්ට්‍රෝනේ අල්ලගන්න. මං එහෙම කිව්වට පස්සේ එදා ඉඳන් අන්න හයිඩ්‍රජන්ට හරි ගියා. හයිඩ්‍රජන් මෙතෙන්ට ගිහිල්ලා හිටියා. මොකද මෙතනින් ගියාට වැඩක් නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා නම් ඌ මෙතනින් ඉන්නේ තේරුමක් නැහැ. ඌ එහා පැත්තෙන් ගිහිල්ලා වටෙන් ඉන්න ඕනේ. එතකොට තමයි මෙතනින් එන ඉලෙක්ට්‍රෝනේ මූට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න වැඩේ නැති. දැන් මෙතනින් එන ඉලෙක්ට්‍රෝනේ හයිඩ්‍රජන්ට ගන්න පුළුවන්. මං හින්දා. මාව හම්බුනේ නැත්නම් ඌට ඒක කරගන්නත් බෑ. හරි? එහෙනම් දැන් මතක තියාගන්න මෙතනින් එන ඉලෙක්ට්‍රෝනේ හයිඩ්‍රජන් ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම අන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අපි කියන වචනේ තමයි ඔක්සිහරණය. එහෙනම් මෙන්න මේ අග්‍රේ තමයි ඔය ඔක්සිහරණය වෙන්නේ. මෙන්න මෙම ලියනවා මම මෙන්න මෙතන තමයි ඔක්සිහරණය වෙන්නේ. ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන තැනට කියන නම තමයි කැතෝඩය. ඔක්සිහරණය වෙන තැනට කියන නම තමයි කැතෝඩය. ඔන්න ලිව්වා. එහෙනම් මේක තමයි කැතෝඩය. එහෙනම් මේක තමයි කැතෝඩය. එහෙනම් මේ පැත්ත ඇනෝඩය මේ පැත්ත කැතෝඩය වෙන්නේ අන්න එහෙමයි. නැතුව කටපාඩම් කරලා ඕක හිතා ගන්නව නෙමෙයි. හරි? ඔන්න කතන්දරේ මෙන්න විඝටන ප්‍රතික්‍රියා දෙක මේව නිල් පාටින් තියෙනවා. විඝටන ප්‍රතික්‍රියා දෙක නිල් පාටින් තියෙනකොට ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව අතන තියෙනවා. දැන් එහෙනම් අපිට මෙතන ඉඳන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි බලන්න දැන්. හරි? දැන් මෙන්න මෙතන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නැත්නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මෙන්න මෙතනින් මම ලියනවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මෙන්න මෙතනින් මම ලියනවා. මම ලියනවා මෙහෙම. මම ලියනවා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒකත් අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ කැතෝඩ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ කැතෝඩ ප්‍රතික්‍රියාව. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හයිඩ්‍රජන් H+ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන H පරමාණු බවට පත් වෙනවා. ඕක තමයි ඔතන සිද්ධ වෙන්නේ. ඔන්න මම ලියනවා මෙහෙම දැන්. ඔන්න මම ලියනවා මෙහෙම දැන්. හරිද? H+ AQ ගන්නවා ඉලෙක්ට්‍රෝන එකක් එක දාන්න අවශ්‍ය නැහැ. අරගෙන එයා හැදෙනවා H පරමාණු බවට. දැන් මතක තියාගන්න ඕන එක තමයි හරිද?
ඔතන H පරමාණු හැදුනට ඔතන H+ ලා එකක් නෙමෙයි ගොඩක් ඉන්නවා. බානක H+ ලා ඉන්නවා. එහෙනම් මේ දේ එක H+ කෙනෙක් නෙමෙයි තවත් H+ ලා කරනවා. හරිද? එහෙනම් ඔය වගේම තවත් H+ ලා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ගන්නවා. අරගෙන තව H පරමාණු හැදෙනවා. H පරමාණු හැදුනම H පරමාණු වලට එහෙම සාමාන්‍යයෙන් ඉන්න අමාරුයි. ඒගොල්ලෝ ස්ථායි තමයි. ඒ වුණාට ඒගොල්ලන්ට ස්වභාවයේ H පරමාණු විදියට ඉන්න අමාරුයි. මේ H පරමාණු ටක් ගාලා දැක්කම මොකද වෙන්නේ? මොකද ඒගොල්ලන්ගේ අන්තිම කොටස ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ, දෙකක් වෙන්න ඕනේ. ස්ථායිමදි. එහෙනම් ඒගොල්ලෝ පරමාණු එකතු වෙලා හැදෙනවා හයිඩ්‍රජන් වායුව. අන්න එහෙම තමයි ඒගොල්ලෝ ස්වභාවයේ ඉන්නේ. මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙනවා. මේක අපි තනි ප්‍රතික්‍රියාවක් විදිහට ලියනවා. කොහොමද ලියන්නේ? H+H+ දෙකක් H+. ධන E දෙකයි E. හරිද? H2 gas. ඔන්න හැදුනා. මේකට අපි කියනවා දෙවනි ප්‍රතික්‍රියාව. එහෙනම් ඔන්න බලාගන්න. අපි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වා, ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වා. ඒ දෙකට 1 2 කියලා දාගත්තා. ඊළඟට තුලිත අයනික ප්‍රතික්‍රියාව ලියද්දී ප්‍රධානම දේ තමයි මේ 1 2 එකතු කරලා ලියන්න ඕනේ. 1 2 එකතු කරලා ලියන්න ඕනේ. 1 2 එකතු කරලා ලියන්න කලින් අර ගණන් වල වගේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒක දැනන් ඉන්න ඕනේ. ඒ තමයි අපි 1 2 එකතු කරන කලින් බලන්න ඕනේ පළවෙනි ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් අවුලක් නැහැ. දෙවෙනි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි නම් විතරයි අපිට 1 2 එකතු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගාන සමාන නැත්නම් අපි ඒ ගානට වැඩි කරලා ඉලෙක්ට්‍රෝන ගාන දෙකේම ඉලෙක්ට්‍රෝන ගාන සමාන කරගෙන එක් කරන්න ඕනේ. හරිද? සමාන කරගෙන කරන්න ඕනේ. මෙතන ඉලෙක්ට්‍රෝන 1යි නම් තියෙන්නේ. අපි මේ සමීකරණ දෙකෙන් වැඩි කරලා මුළු සමීකරණයම දෙකෙන් වැඩි කරලා ඒකට අංක 3 කියලා දාලා ගණන් වල අපි එහෙම කරලා තියෙනවා. හරිද? එහෙම කරලා ඒක එකතු කරන්න ඕනේ. මොකද අන්තිමට ඉලෙක්ට්‍රෝන කැපිලා යන්න ඕනේ. ඒකයි සීන් එක. හරි? ඒකින්ද ඒක දැන් වැඩි කියන්නේ නැහැ. පස්සේ අපිට ඒවා උදාහරණ කරලාදී අහුවෙනවා. එතකොට පැහැදිලිව කියලා දෙනවා. දැන් ඉස්සෙල්ලා මතක තියාගන්න බලන්න ඕනේ ඉලෙක්ට්‍රෝන සමානයිද? සමානයි. ඉලෙක්ට්‍රෝන සමානයි නම් මොකද කරන්න ඕනේ? බය නැතුව වැඩි කරන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. හරි? ලියලා මෙන්න මෙහෙම මම වෙන පාඩකින් ලියන්නම්. හරිද? ලස්සන පාඩකින් ලියන්නම්. හරිද? මම ලියන්නම් මෙහෙම. තුලිත අයනික ප්‍රතික්‍රියාව. තුලිත අයනික ප්‍රතික්‍රියාව. තුලිත අයනික ප්‍රතික්‍රියාව. හොඳට බලාගන්න තුලිත අයනික ප්‍රතික්‍රියාව ලියන හැටි. හරි බලාගන්න හොඳට තුලිත අයනික ප්‍රතික්‍රියාව ලියන හැටි. එක ප්‍රතික්‍රියාවයි දෙක ප්‍රතික්‍රියාවයි මොකද කරන්නේ? එකතු කරනවා. එකතු කරනවා. එහෙම එකතු කරද්දී හොඳට බලාගන්න එක ප්‍රතික්‍රියාවේ වම් පැත්තයි දෙක ප්‍රතික්‍රියාවේ වම් පැත්තයි ඉස්සෙල්ලා එකතු කරලා ලියනවා. මෙන්න මේ E තලයට වම් පැත්තෙන් තියෙන පැති දෙක. Zn ඝනය ධන ඉවරයි යා මෙයාගේ කෙනා 2h plus aq ධන 2e ඔන්න මේ පැත්තයි එකතු කරලා ලිව්වා. දැන් ඉර ගහනවා අපි. දැන් ඉර ගහනවා ගැහුවා. ඊට පස්සේ මෙයාගේ දකුණු පැත්තයි එකතු කරලා ලියනවා. ලියනවා මෙහෙම. Zn ධන 2 aq ධන 2e ධන එයා ඉවරයි මෙයා H2 gas. ඔන්න ලිව්වා. මෙන්න තුලිත අයනික ප්‍රතික්‍රියාව ලිව්වා. හරි ලේසි, පට්ට ලේසි. දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙයා සමාන කිරීමක් වගේ මේක සමීකරණයක් නම් මෙන්න මේ ඊතලයේ සමාන කිරීමක් වගේ එහෙනම් කරන්නේ මේ පැත්තේ තියෙන 2e වලට මේ පැත්තේ 2e කපලා දාන්න පුළුවන්. කපලා දැම්මම මෙන්න ප්‍රතික්‍රියාව. Zn ඝනය ධන 2h plus aq ගැහුවා ඊතලේ Zn ධන 2aq ධන H2 gas සලලලලා ඉවරයි. මෙන්න තියෙනවා තුලිත අයනික ප්‍රතික්‍රියාව. එහෙනම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වා, ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වා. ඒ දෙක එකතුවෙන් තුලිත අයනික ප්‍රතික්‍රියාව ගත්තා. ඔන්න කතන්දර ඉවරයි.
ප්‍රතික්‍රියා ලියන එක සිම්පල්. හැබැයි 10 වසරේ කෙමිස්ට්‍රි දැනන් ඉන්න ඕනේ නැත්නම් ඔක ලියන්න බෑ.